පින්නේ මාතලේ අලු විහාර. මෙතන දැන් අපි රවුමක් ගිහිල්ලා බැලුවා. එතකොට දැන් බෝඩ් වල හැමතැනම තියෙන්නේ මේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමට වඩා බුද්ධඝෝෂ හිමියන් සම්බන්ධතාව. විශේෂයෙන්ම කියනෝනේ මාතලේ අලු විහාරය කියන්නේ ඉතාමත් පූජනීය වැදගත් ස්ථානයක්. මෙතන බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවා ටීකා ලියලා තියෙනවා. ත්‍රිපිටකය පරිවර්තනය කරලා තියෙනවා. නමුත් ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමට බුද්ධඝෝෂ හිමියන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒක අපි හැමෝම දන්නවා. එතකොට මේ මාතලේ කියන්නේ මා තුලටමද? අලු විහාරය කියන්නේ අලු ලෙනටමද? මේක තමයි අපිට තියෙන ගැටලුව. දැන් මා තුල අලු ලෙන කියලා තමයි සියලුම පොතවල සඳහන් වෙන්නේ. මාතලේ අලු විහාරය කියලා සඳහන් වීමක් නැහැ කිසිම තැන. එතකොට මේ මා තුල අලු ලෙන කියලා වෙන තැනක් නැත්නම් තානේ මෙතන. ඒක හරි. කිසිම සැකයක් නැහැ. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ මා තුල අලු ලෙන කියලා තව තැනක් තියෙනවා. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. යනවා දැන් මාතලේ ඉඳලා මා තුල ජනපදය හොයාගෙන